ආයුබෝවන් දුවේ පුතේ සුබ දවසක් සියලුම දෙනාට. අපි අද කතා කරන්න යන්නේ ජ්‍යාමිතිය නෙවෙයි බීජ ගණිතයේ කොටසක්. ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ආදරෙන් ආරාධනා කරනවා අලුත් වීඩියෝ එකක් බලන්න ඕන නම් ගණිතයේ රසමුසු දැන් හොයන්න ඕන නම් මගෙත් එක්ක එකතු වෙන්න. හරි. දැන් මුතේ වර්ග පූර්ණේ කියන දේ මම කෙටි ක්‍රමයක් කියලා දෙනවා ඔයාලට කරන්න. අපි ගන්නවා x වර්ගය ධන 2x ඍණාට සමානයි බිඳුව කියන සමීකරණය. ඒකට සමීකරණය ත්‍රිපද ප්‍රකාශනයෙන් එන බිඳුවට සමාන කරලා තියෙන එකක්. ඒකයි මේකට අපි වර්ග සමීකරණයක් කියලා කියන්නේ. දැන් මුතේ මේකේ මුලින්ම කරන්නේ මෙතන තියෙනවා x ඒව දෙකක්. එතනින් එකක් ගන්න. x ඒව දෙකෙන් එකක් ගත්තා. ඊළඟට මෙන්න මේ මෙතන තියෙන ලකුණ මැද තියෙන ලකුණ ධන අවස්ථාවක් නම් ධන කියලා දානවා, ඍණ අවස්ථාවක් වුණොත් ඍණ කියලා දානවා. දැන් මෙන්න මේ මැද තියෙන x වල සංගුණකය. ඒ කියන්නේ මැද පදයේ සංගුණකය දෙකනේ. ඒක අපි දෙකෙන් බෙදනවා. දෙකට දෙකියව තියෙනවා එකක්. ඒ බෙදෙන උත්තරය දාගන්න. ඊළඟට මෙයාව වරහන් දෙකක් දාලා වර්ග කරනවා කියලා පෙන්නනවා. මොකද අපි කරේ x වල දෙකෙන් එකක් ලියාගත්තා. මැද තියෙන ලකුණ දැම්මා. මෙන්න මේ මැද පදයේ තියෙන සංගුණකය දෙකෙන් බෙදනවා. මේ දෙකෙන් බෙදෙන එක නියතයක්. මේ හරිය 4 තිබ්බනම් 4 දෙකෙන් බෙදුනහම දෙකක් එන්නේ. 10 තිබ්බනම් 10 දෙකෙන් බෙදුනහම 5ක් තමයි අපි දාගන්නේ. ඊළඟට හැම වෙලේම මෙන්න මෙතෙන් එනවා අඩු කිරීමක්. මේකත් නියතාවයක්. අඩු කරන්නේ අපි මේ බෙදලා දාගත් ඉලක්කම තියනවා නේද? අන්න එයාගේ වර්ගයක් අඩු කරන්න. එකනේ ලියාගත්තේ එකේ වර්ගය. එකේ වර්ගය කියන්නේ එක ගුණ කිරීම එක එක් වරක් එක එකක්ම තමයි එන්නේ. එහෙනම් මේ එක තමයි අඩු වෙන්න ඕනේ. අපි හිතමු මේ හරිය දෙකේ ඉලක්කම තිබ්බා කියලා. එහෙනම් අඩු කරන්න ඕනේ දෙකේ වර්ගයක්. දෙවරක් දෙක හතරක් තමයි අඩු වෙන්නේ. මෙන්න මේක මොනම අවස්ථාවකවත් වෙනස් වෙන්නේ නැහැ. මේක නියතයක්. අඩු කරනවා කියන එක. ඊළඟට මෙන්න මේ උඩින් තියෙනවා නේද ඍණ 8ක්. එයා එහෙම පල්ලෙහාට සම්බන්ධ කරන්න. ඍණ 8 කියලා. දැන් මේක සමාන කරනවා බිඳුවට. දැන් අපි ටිකක් සුළු කරගෙන ගියොත් x එකතු කිරීම 1 එයාගේ වර්ගය ප්‍රකාශයක් විදිහට. දැන් මෙන්න මේ හරිය තියෙනවා නිකිල සුළු කිරීම. අපි දන්නවා සමාන ලකුණු දෙකක් තිබ්බොත් නිකිල වල කරන්නේ ඒ ඉලක්කම් දෙක එකතු කරලා එම ලකුණම දානවා. ඒතර 8යි 1යි 9යි එම ලකුණම කියලා අපිට දාන්න වෙන ඍණාගයක්. සමානයි බිඳුව. දැන් මොකද මෙතනින් එහාට සරල සමීකරණයක් විදිහට අපිට හදාගෙන යන්න පුළුවන් මේකේ x තනි කරගන්න විදිහ. දැන් x එක්කෙනා ඉන්නේ මෙන්න මෙයාගේ ඇතුලේනේ. ඒතර මේක ප්‍රධාන x ධන 1 කියන එක්කෙනාගේ ප්‍රකාශයේ වර්ගයක් තියෙනවා. මේ ඍණ 9 කියන එක්කෙනා අපිට අයින් කරගන්න පුළුවන්. අපි දන්නවා මේ ඍණ 9 කියන කෙනාගේ ප්‍රතිලෝම ගණිත කර්මයේ ධන 9. ඒතර මෙයාව ඉවත් කරන්න නම් දෙපැත්තටම ධන 9ක් දාන්න ඕනේ. මම ඒක කෙලින්ම දකුණු පැත්තට යොදනවා. x ධන 1 වර්ගය ඍණ 9 දකුණු පැත්තට ගියොත් ධන 9ක් වෙනවා කියලා අපිට සලකන්න පුළුවන්. දැන් x ධන 1 තනි කරගන්න නම් දකුණු පැත්තේ උඩින් තියෙනවා වර්ගය කියන ගණිත කර්මය. ඒතොර අපි දැනගන්න ඕනේ වර්ගය කියන ගණිත කර්මයේ විරුද්ධ ගණිත කර්මය තමයි වර්ගමූලය කියන්නේ. එහෙනම් x ධන 1 කියන ප්‍රකාශය තනි කර ගන්නවා නම් අපි දෙපැත්තටම වර්ගමූලය දාන්න වෙනවා. එතන මේ වර්ගයේ වර්ගමූලය සුළු වෙලා ගිහිල්ලා වම් පැත්තේ අපිට උත්තරයක් එනවා x ධන 1 කියලා. දකුණු පැත්ත ගත්තොත් ඕම වැදගත් ප්‍රශ්නයක්. 9 කියන සංඛ්‍යාවට වර්ගමූලයක් තියෙනවා. ගොඩක් අය ඔකට මෙන්න මෙන්න ධන අවස්ථාව දාලා තියෙනවා. වැරද්දක් නෑ ඇත්තටම. හැබැයි නීතියක් තියෙනවා. අපි සංඛ්‍යාවක වර්ගමූලය හොයලා ගන්නවා නම් මෙයාගේ අවස්ථා දෙකක් සලකන්නලු. එකක් ධන අවස්ථාව අනිත් එක ඍණ අවස්ථාව. 9 කියන කෙනාගේ වර්ගමූලය 3යි අපි දන්නවා ඒක. ඒතර මේකේ ධන 3 සලකන්නත් වෙනවා ඍණ 3 සලකන්නත් වෙනවා. එහෙනම් මෙන්න මෙතන අපි 3 ඉලක්කම ලියනකොට එයා ගාව දානවා ධන හෝ ඍණ කියලා. ඒකෙන් අදහස් කරන්නේ මේ උත්තර දෙකම ඒක ඇතුළේ තියෙනවා කියලා. දැන් අපි ටිකක් ලියාගෙන ගියොත් x එක තනි කර ගන්න නම් මේ ධන එක අයින් කරගන්න එපා. එයා මම කෙරේ මෙහා පැත්තට ගත්තොත් මෙතන ධන හෝ ඍණ 3 මේ ධන එක එහාට ගියොත් ඍණ එකක් විදිහට ලියා ගන්න පුළුවන්. දැන් අපිට ලස්සන උත්තර දෙකක් තියෙනවා ඇත්තටම. මම ඒක වෙනම ගන්නවා. එක අවස්ථාවක් සලකන්න පුළුවන් x කියන එක්කෙනා
ධන අවස්ථාව ගත්තොත් ධන 3 ඍණ 1 කියලා සලකන්න පුළුවන්. තවත් අවස්ථාවක x වල උත්තරේ ගත්තොත් ඍණ අවස්ථාව මම ගන්නවා ඍණ 1 ඍණ 3 ඍණ 1 කියලා. ඒතර මේ උත්තර දෙකම ඇත්තටම අපිට ගන්න වෙනවා. දැන් ධන අවස්ථාව සැලකුවොත් අසමාන ලකුණු දෙකක් තියෙනවා. අසමාන ලකුණු දෙකක් තියෙනවා නම් අපි දැනගන්න ඕන මොකක්ද වෙන්නේ එතන. ලකුණු දෙක අසමානයි නම් ඉලක්කම් දෙක අඩු කරන්න. 3න් එකක් අඩු වුණාම 2යි. මෙන්න මේ වැඩි සංඛ්‍යාවේ ලකුණු තමයි දාන්නේ. අපි දන්නවා සංඛ්‍යාවක් නිකන් ලියනකොට එයාගේ ලකුණක් නැහැ කියන අනිවාර්යෙන් ධන අවස්ථාවක් තමයි. දැන් දකුණු පැත්තට යනවා. එතනත් උත්තරයක් තියෙනවා අපිට. සමාන ලකුණු දෙකක්. ලකුණු දෙක සමානයි නම් හැම වෙලේම මේ දෙන්න එකතු කරනවා. එකතු කරලා එම ලකුණම තමයි දාන්නේ. එහෙනම් x වලට ඍණ 4ක් එනවා. මේක ඇත්තටම පහසු ක්‍රමයක්. මේක අපිට ප්‍රගුණ කරොත් ඕනම ගානක් එකපාරින් හදා ගන්න පුළුවන්. මේකේ තියෙන ප්‍රධානම දේ තමයි මෙන්න මේ මුලින් කරන දේවල් ටික. ඒක හරියට මතක තියාගෙන වර්ග පූර්ණයේ කෙටි ක්‍රමයකින් හදන්න හොරු වෙන්න. හරි පුතේ. එහෙනම් ආයුබෝවන්.